සුබමංගලම් 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 මේ හර්ෂණ මේ දන්න කට්ටිය දන්නවා ඉතින් මේක ලබ්බ මේ ඉන්නේ ජිතේන්ද්‍ර මෙයාවත් ගොඩාරියක් කට්ටිය දන්නවා කවුරුත් දන්නේ නැහැ මම දන්නේ මෙයා මේ වැඩ මෙහෙ කරනවා කියලා කවුරුත් දන්නේ නැහැ ඇත්තටම මේ වරිකාවට ආවිතු දේවල් තමයි ඇත්තටම මේ හර්ෂණත් නෑ අපි මේ හර්ෂ උඹත් එච්චර ලංකාවේ වෙඩින් වලට යන්නේ අපි නම් වෙඩින් කාලා තියෙන්නේ එච්චරම අපේ වෙඩින් කෑව අපි මේ දෙන්න එහෙම කරපු දෙන්නේ ඒගොල්ලෝ මෙහෙට යන තමයි කන්නේ දන්නෝ දරේ ඉතින් ඒක තමයි මං කිව්වේ ඉතින් මෙහෙට ඇමරිකාවට කියන්නේ පිට රටකට ආව පස්සේ ඉතින් කරන්න දෙයක් නැහැ ඉතින් නොකරපුවා කරන්න නේද හොඳ වෙලාවට මේව කරන්න පුළුවන් නේද කලාව නිසා තමයි කලාවින්ද දෙවර මොකද්ද වාර කියන්නේ ඒ නිසා ලැබිච්ච දේවල් බොහොමයි නේ මොනවද දේවල් හම්බෙලා තියෙන්නේ සියලු දේ අද මේ ඉන්න හැමදේම මේ නිසා තමයි ඉතින් ඔව් නේ නැත්නම් ඉතින් ඔයාලා මේදී හම්බෙන්නේ නැහැ අඩෝ ඒක එයාට කලාවින්ද හම්බෙලා තියෙන්නේ තාත්තම මෙයාගේ තාත්තා කියලා කිව්වට එහෙම බඩියක් විහිළුවට ගන්න එපා අපි බෙදේ මේ අපේ ගුරුතුමා රයිබන්දු විද්‍යාපති ගුරුතුමා ඉන්නේ යාගේ පුත්‍රලත් නේද ගොඩාරියක් තේවල් බතක් වෙනවා මම මේ පැත්තට මොකද මේ පැත්තට හැරෙන්න පස්සේ මගේ අර කැඩිච්ච දතක් තියෙන එක පේන්නේ නැහැ ඉතින් වැඩේ කියන්නේ අන්න ඒකයි අපි ලංකාවේ ඉතින් ලංකාවේ නම් යාළුවෝ වැඩේ කියන්නේ මේ ලංකාවේ පිට ඇවිල්ලත් වෙලාවට අපිට මාර අවස්ථාවක් වුණා මේ අපි මේ පොඩි පිරිසක් ඉන්නේ ඒ ලංකාවේ වැඩේ කරන් හිටපු කට්ටියම අපිට මෙහෙ ඉන්න හම්බුණානේ හැබැයි ඉතින් මේකයි ලංකාවේ ඒ වැඩේ ටී කට්ටිය ඉන්නවානේ මචං ඔව් ඒකට අපිට දැන් මෙහෙට ආවන් පස්සේ අපිට හැමදේම කරන්න වෙනවා මොකද ලංකාවේ වගේ මචං කැපැසිටි එක නැහැ මචං කට්ටිය අඩුයිනේ අනිවාර්යයෙන් එතකොට බෙර ගහන එක නටන්න වෙනවා නටන කියන ඔව් එහෙම ඉතින් අපිට අද මුණ පානලා තියෙන්නේ මේ වගේ ප්‍රශ්නයකට තමයි අද මුණ පානලා තියෙන්නේ මේ මම නටනවා හර්ෂණ මහත්තයා බෙර වාදනය කරනවා එයා ඇත්තටම නර්තන ශිල්පියෙක් එනට කරන්න දෙයක් නැහැ ඉතින් මේ මෙයා ඔයා මොනවද කරන්නේ මම බෙර වාදන ශිල්පියෙක් ඒ කරන්න බූ මිනිසුන්ව බන්දනවා ජිතේන්ද්‍ර විද්‍යාපති මෙහි මිනිසුන්ව බන්දනවා ඉතින් ඔක තමයි කියන්නේ ළමයි අපේ ආතල්ලෙක ඉන්නවා අපි තව යාළුවෙක් ඉන්නවා ඔයගලන්ට පෙන්නන්නම් ඉතින් අපි ලබන සතියත් හම් වෙනවනේ මේ වගේ වෙඩින් එක ඉතින් අපි ඉතින් ලබාවතේ වෙඩින් එක මට very important වෙඩින් එක ඒයි ඒක very ඔව් තව දෙයක් කියන්න ඕන අපි ඉතින් ඉස්සරහට දිගටම මේ අපි මේ වගේ වැඩවල වීඩියෝස් ඒ දිගටම අපි තව රහසක් තියෙනවනේ ඒක දැම්ම කියලා අපි නෑනේ ඔව් අපි ඒක ලඟ වෙලා ඔයගලන්ට පෙන්නන්න ඔයගලන්ට ඒක වීඩියෝස් වල දකින්න හම්බ වෙයි ඉතින් අන්න එක තමයි අපේ ජොබ් එකත් එක්කලා අපිට ඉතින් පොඩි වාසනාවක් තිබ්බා අපිට ඉතින් ලංකාවේ කරන් හිටපු දේ මෙහෙ කරන් යන්න මේ ඉතින් අපි ඉස්සරහට බලමු වීඩියෝ මොකද දෙන්නේ කියලා කියන්න තියන්නේ කණ්ඩ බොණ්ඩ ආතල් එකේ ඉන්න ඇත්තටම මේ ඇමරිකාවේ දැන් අපිට කියන්න පුළුවන් ඇමරිකාවේනේ ඇමරිකාවේ ඇත්තටම මේ නිව්යෝක් ප්‍රාන්තේ ලංකාවේ කමියුනිටි එක ඇත්තටම වාසනාවන්තයි ලංකාවේ විදියටම කිසිම අඩුපාඩුවක් නැතුව නේ හර්ෂණ මේ ඔයගොල්ලන්ට මේ පේන ඇති මේ පෝරු ඉතින් මේවා ඉතින් ඇත්තටම කරන්න පුළුවන් හැබැයි මෙන්න මේ වැඩ තමයි හරිම විශේෂ වැඩ ස්පෙෂලි මේ අෂ්ටක කියන දේවල් අපේ සම්ප්‍රදායනුකූලව මේ දේවල් ලබන්න ඉතින් මෙහි දේව කට්ටිය ඉතින් හරි වාසනාවන්ත වෙලා තියෙනවා මේ අපි හින්දා මේ ලංකාවේ එක්ස්පීරියන්ස් එකම ලබන්න නේ මචං අනිවාර්යයෙන් කියන්නේ කිසිම අඩුපාඩු නැතුව මේ දේවල් මේ ඒක දෙන්න මේ මොකද අපි ලංකාවේ මේ වැඩි අතපත ගාපු කට්ටිය නෙමෙයිනේ හරියට කරපු කට්ටිය හරියටම කරපු අපි ඉතින් බලමු වැඩේ ඉතින් වැඩේ වීඩියෝ එක පෙන්නන්න හම්බෙන්නේ නැති වෙයි ඉතින් ඔන්න ඔහොම තමයි ඔන්න අපේ තව යාළුවෙක් ඉන්නවා මෙයා තමයි නිව්යෝක් වල සල්ලිකාරයා අපි මෙයාට කියන්නේ සුල්තාන් කියලා මේ ඉන්නේ එයා තමයි
අයියේ කරන්න දෙන්න කොයියේ දා වෙල කන්න බෝ වරින් අයියා අද ඔයාට තේරෙන හැ එයා තමයි නිව්යෝක් වල ඉන්න සුල්තාන් හැමෝටම සල්ලි බෙදනවා ඕ මචං මොකද දෙන්නේ මම මොකද දෙන්නේ සුදු මහත්තයෝ හාල් කන්න ඕනේ බොන්න ඕනේ ඉතින් යාර තමයි ඔය මොකක්ද කොට සල්ලි ප්‍රශ්නයක් තියෙනවනේ අපිට සල්ලි ප්‍රශ්න තියෙනවනේ අපි යාර තමයි කෝල් කරන්නේ වැඩේ කියන්නේ සතියේ දවස් 7නේ සතියේ දවස් 7න් 9ක්ම වූ වැඩ දවස් කීයක් වැඩ දවස් 9ක් වැඩ අනේ ඒ කියන්නේ අපි මචං බොරු වලට කියන්නේ කන්න ඕනේ බොන්න ඕනේ ආතල් එකේ ඉන්න ඕනේ කියලා වෙන්න චරිත වෙන්න රියල්ම ඒක ප්‍රැක්ටිකලිව කරන මිනිස්සු මේ රටක් පටි අයියේ මෙයා තමයි සීන් එකේ ඉතින් ඔහොම කිව්වට මේ මයික් චෙක් එකක් දාමුද මෙයා තමයි DJ බෝබෝ එයා තමයි ඔක්කොම නලවල දෙන්නේ ඉතින් ගෙලින්ම මේ වෙඩින්ග්ස් ඔක්කොම යන්නේ කියව මොක් කරේ මොනවා කියන්නද දානේ මේගොල්ලෝ පිටින් අපේ වේදමින් ජීවිතය ගත කරනවා එතන මොනවා මේ මරු තැනක් මේක නේ වචන වැඩක් නැහැ කියලා මේ මරු තැනක් මේගොල්ලෝ තමයි නිව්යෝක් වල ඉන්න හොඳටම නටන්නද ගැයුමද වැයුමද හැමදේම දන්න පට්ටම සෙට් එකක් තමයි මේගොල්ලෝ ඉතින් ඔයගලන්ට මොනවා හරි තියෙනවනේ මේගොල්ලන්ට කතා කරන්න අපිට කතා කරන්න ඔව් ඒව පස්සේ මේක කරන්න තියෙන්නේ මගේ මේ දුප්පත් channel එක බලලා like එකක් කරලා channel එක subscribe කරන්න like කරන්න share කරන්න like කරන්න share කරන්න අනිවාර්යයි මේ මාලා කරදරේ මේ ජිතා අපිට වද දෙනවා අඩෝ ඔහොම වැඩ ගන්න අපිට වැඩ ගන්න අවුලන්නේ අපිට ඩොලර්ස් වලින් හම්බෙන්නේ සල්ලි රුපියල් නෙවෙයි මචං ඩොලර්ස් වලින් හම්බෙන්නේ ඩොලර්ස් වලින් 1500 රුපියල් ඩොලර්ස් වලින් රුපියල් 1500 කියලා කියනවා දැන් මට ලංකාවේ දැන් ගාන වැඩි කරලා තින්නේ ඔව් හැබැයි බොරු කියන්න ඕනේ මෙහෙ ආවා කියලා ලංකාවට මිස්සුන්නේ නැහැ පොඩ්ඩක්වත් ඒවා ඒ ආකාරයෙන්ම වෙනවා ලංකාව ආපු දවසේ ඉඳන් ලංකාවේ කෑම වලින් අඩුපාඩුවක් නැහැ ඕ ජොබ් එකත් සේම් කරනවා නැටුම් මෙහි අතැල්ලා ආවේ හැබැයි ලංකාවේ වැඩි නැටුම් දැන් මෙහි කරනවා මේක කුඩු වෙන්න දෙන්නේ කවුද කියලා බලන්න කුඩු වෙන්න ඉන්න වෙලාවක් මේ වෙලේ මේ කවුද ඉන්නේ වැඩේ කරා වැඩේ යනවා අපි දැන් නෙක්ස්ට් ඊළඟට පාට කියලා ඒ වල්ලි වේ දායි මචං එහෙමද කියන්නේ ඔය මෙතනට ගියපන් අපේ පළවෙනි වැඩේ ඉවරයි හිටපන් අපේ පළවෙනි වැඩේ ඉවරයි තාම අපිට මේ නංගිනෙක් කම බාන්නේ කවුද ඔයා රාණි මුඛර්ජී මං හිතනවා මගේ දුප්පත් channel එක මේ සුමුදු හින්දා මේ viral වෙලා මේ subscribers වල වැඩි වෙලා අනේ ඒකින්ද මගේ channel එක subscribe කරන්න මේ සුමුදු වා කියන්නේ සුමුදු ලැජ්ජයි අනේ subscribe කරන්න කට්ටිය මට උඹලට බදින්න දෙන්නේ කපල් එක තමයි මතක් that's sorry wrong number මට පුළුවන් viral කරන්න මේ සරම පොඩ්ඩක් ගලවගත්තා මෙයා බදින්නේ මෙයා බදින්න දෙක්කේ මොකද කියන්නේ කන්න බොන්න ආතල් එකේ ගන්න හරි තමයි ළමයි කන්න ඕනේ බොන්න ඕනේ ආතල් එකේ හැමෝටම ආතල් එකේ ඉන්න බෑ කන්න බොන්න පුළුවන් හැබැයි ආතල් එකේ ඉන්න ඕනේ හරිවයි අන්න හරි ඔයා මේක ගන්න ඔව් ෆොටෝ ෂූට් එකක් කරා මම මේක අන්තිම මේ වීඩියෝ එකේ දාන්නම් සුමුදු අපිට ඇත්තටම මම හිතනවා සුමුදුගේ මේ channel එකේ මේ වීඩියෝ එකේ ඉඳලා පොඩ්ඩක් නැගලා යයි කියලා මම හිතනවා ඒ ෆොටෝස් එක දැක්කම ඔයගොල්ලෝ කොර වෙයි කියලා නේද සුමුදු වෙනවනේ රළු වෙනවා රළු වෙනවා ඕ කවියක් වගේ සුමුදු ඒ රළු වෙනවා මෙයා කෙලින් බද පපුලත් පොඩ්ඩේ අස්තකම මං අර දිග මොකක්ද කියන්නේ කවද ඒක සිංහලෙම කියන්න ඕනේ මම බොන්නේ දිග දූපතක් දිග දූපතක් ඕ දිග දූපතක් සීතල අපුරුවන් නම් කියන බලන්න 2019 දී අදිච්ච එකක් තමයි ඉතින් ඔලකඩේ මචං මොකද කියන්නෝනේ කොරෝනා එහෙනම් කල්හෝනවා ඉන්ඩෝනේ එල්ල කිරි
කෑකහවාරක් තියෙනවා. කරා මට හොඩ්ඩු ෆොටෝ වීඩියෝ ඔක්කොම කරලා තියෙනවා. තව විනාඩි 10කින් 20කින් ඉන්ස්ටාග්‍රෑම් එක පොඩක් බලන්නකෝ. අපි ඇත්තරම අපේ එක වැඩක් අපිට තව වැඩක් තියෙනවා මේ රෑ වෙලා එකට ගහන්න තියෙන ඉන්දියන් ඩෝල් පරක් ගහන්න තියෙනවා. ඉතින් එතකන් අපිට ඉතින් නිදහසේ පොඩ්ඩක් ඉන්න පුළුවන්. සියස් කණ්ඩ බොණ්ඩ ආතල් එකේ ඔන්න ඔහොම තමයි අපේ අද ආතල් වීඩියෝ ඉවර වෙන්නේ. අපි වැඩි ලස්සනට ගියා නේ මචං. දවස් ඉවෙන්ට් එකක් හරි. නියමයි වෙඩින් එක ලස්සනට ගියා. ඒ කියන්නේ පාටි එක ඩාන්ස් ෆ්ලෝ එකක් දීවෙනවා කියලා. මම ගියා පිකප් එක. කෑල්ලක් දාන්නම් අපි බලන්න. බලන්න අනිවාර්යෙන් මේක. ඉතින් කියන්න තියෙන්නේ channel එකේ ඉතින් like පාරක් දාන්න, subscribe පාරක් දාන්න. අපේ හර්ෂද ජිතා මචං අද වීඩියෝ එකට ආවා. Thank you so much. එහෙනම් අපිට කියන්න තියෙන අන්තිමට මොන ප්‍රශ්න තිබ්බත් කන්න බොන්න ආතල්ගේ ඉන්න එලා නේද? එලා එලා. කොහොමද අපි channel එක උස්සමු මචං.